ජීවයේ රුධිරය ගැන කතා කරන අද අපගේ මේ ගවේෂණයට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ සූදානම් වෙන්නේ අපේ ජීවිතය රඳා පවතින හරිම පුදුම සහගත මිනිස් රුධිර සංසරණ පද්ධතිය කොහොමද වැඩ කරන්නේ කියලා හොයලා බලන්නයි. අපේ ඇඟ පුරාම හැමදේම අරගෙන යන ප්‍රධානම වාහකය තමයි රුධිරය. ඉතින් මේ රුධිරය ඇත්තටම හැදලා තියෙන්නේ මොනවයින්ද? තව කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න ඒක ආරක්ෂිතව පරිත්‍යාග කරන්නේ කොහොමද? ඒ වගේම මේ මුළු පද්ධතියටම පණ දෙන අපේ හදවත ලෙඩක් දුකක් නැතුව තියාගන්නේ කොහොමද කියලා අද මේ පැහැදිලි කිරීමෙන් අපි කතා කරමු. අද අපි ප්‍රධාන කරුණු 4ක් ගැන අවධානය යොමු කරනවා. රුධිරයේ සංයුතිය, රුධිර දායකත්වය, දායකයෙකු වීමේ සුදුසුකම් සහ අපේ හදවත නිරෝගීව තියාගන්න හැටි මේ ගවේෂණයෙන් ආවරණය වෙනවා. පළමු කොටස රුධිරයේ සංයුතිය. අපේ ඇඟේ තුලේ ලේ නහර දිගේ හරියටම ගමන් කරන්නේ මොනවද කියලා අපි ටිකක් ලං වෙලාම බලමු. බැලු බැල්මට මේක නිකන් රතු පාට දියරයක් වගේ පෙනුනට ඇත්තටම රුධිරය කියන්නේ හරිම සංකීර්ණ. නිතරම වැඩ කරන දියර සහ ඝන ද්‍රව්‍යවල එකතුවක්. මේ පුංචි සෛල අපේ ජීවිතය රඳවා ගන්න තත්පරයක් ගානේ කරන වැඩ කොටස දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා. මෙන්න මේක ගොඩක් අය දන්නේ නැති දෙයක්. අපේ ලේ වලින් 55ක්ම තියෙන්නේ ප්ලාස්මාව කියන දියරය. ඊටු 45 තමයි අත්‍යවශ්‍ය සෛල කොටස් වලින් එමත් නැත්නම් දේහාණු වලින් හැදිලා තියෙන්නේ. මේ 45ක් වෙන සෛලීය කොටස ප්‍රධාන අංග 3කින් හැදිලා තියෙනවා. ඒ තමයි රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා. මේ හැම එකකටම අපේ ඇඟ ඇතුලේ පැවරුණු වෙනම ඒ වගේම හරිම වැදගත් රාජකාරී ටිකක් තියෙනවා. මේක හරියට නියමයට සංවිධානය වුණු කණ්ඩායමක් වගේ. රතු රුධිරාණුවල තියෙන හිමෝග්ලෝබින් මගින් ඇඟ පුරාම සෛලවලට ඔක්සිජන් අරගෙන යනවා. සුදු රුධිරාණු වැඩ කරන්නේ අපේ ඇඟේ ආරක්ෂක හමුදාව වගේ. පිටින් එන ලෙඩ රෝග වලින් අපිව බේරගන්න එක තමයි එයාගේ රාජකාරිය. රුධිර පට්ටිකා කියන්නේ අපේ හදිස්සි අලුත් වඩියා කණ්ඩායම. තුවාලයක් වුණාම ඉක්මනට ලේ කැටි ගස්වලා ලේ යන්නේක නතර කරලා දාන්නේ මේගොල්ලෝ තමයි. සෛලය හැම වැඩ කරද්දී ප්ලාස්මාව කියන්නේ අපේ ඇඟේ තියෙන කාර්යබහුලම අධිවේගී මාර්ගය වගේ දෙයක්. පෝෂ්‍ය පදාර්ථ සහ විටමින් සෛලවලට අරගෙන යන එක, ඇඟට එපා වෙන අපද්‍රව්‍ය බැහැර කරන අවයවවලට ගෙනියන එක, ඒ වගේම හෝමෝන් සහ ප්‍රෝටීන් ඇඟ පුරාම බෙදාහරණය කරන්නේ මේ ප්ලාස්මාව මගින්. හරිම කාර්යබහුලයි නේද? අපේ ලේ බින්දුවක් කියන්නේ ජීවත් වෙන්න කොච්චර වටිනා දෙයක්ද කියලා දැන් අපිට පැහැදිලි නේද? ඉතින් මේකත් එක්කම ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. අනුන්ගේ ජීවිතයක් බේරා ගන්න මේ වටිනා තරලිය පරිත්‍යාග කරන්න සුදුසුකම් ලබන්නේ කවුද? දෙවන කොටස රුධිර දායකත්වයේ වැදගත්කම. සමාජයේ අපිට කරන්න පුළුවන් උතුම්ම ක්‍රියාවක් වෙන මේදී පිටිපස්සේ තියෙන විද්‍යාත්මක ක්‍රියාවලිය මොකක්ද කියලා අපි දැන් බලමු. ලේ දෙනවා කිව්වට ඕනම කෙනෙක්ගේ ලේ තව කෙනෙකුට කෙලින්ම දෙන්න බෑ. ලේ දෙන කෙනාගේ සහ ලබන කෙනාගේ රුධිර ඝන, ඒ කියන්නේ A, B, AB, O කියන වර්ග සහ RH සාධකය හරියටම ගැලපෙන්න ඕනේ. එහෙම නොවුනොත් රෝගියාගේ ඇඟ ඇතුලේ ලේ කැටි ගහිලා ගොඩක් භයානක ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. තුන්වන කොටස රුධිර දායකයෙකුගේ සුදුසුකම් අවබෝධ කර ගැනීම. ලේ දෙන කෙනාගේත් ලබන කෙනාගේත් ආරක්ෂාව තහවුරු කරන්න මේ දේවල් අත්‍යවශ්‍යයි. ජාතික ලේ දීමේ සේවය වගේ ආයතනවලට ගියාම මුලින්ම සවිස්තරාත්මක රුධිර දායක ප්‍රකාශයක් පුරවන්න දෙනවා. මේක නිකම් කොල කෑල්ලක් නෙවෙයි. මේකෙන් කරන්නේ ලේ දෙන කෙනාගේ සෞඛ්‍ය තත්ත්වය හරියටම මැනලා බලලා මුළු ක්‍රියාවලියම ආරක්ෂාව තහවුරු කරන එකයි. මේ පෝරම වලින් අපේ අතීත සෞඛ්‍ය ඉතිහාසය, දැනට තියෙන ලෙඩ රෝග, ඒ වගේම මොන හරි අවදානම් සහගත දෙයකට මුහුණ දීලා තියනවාද කියන එක හරිම විනිවිද භාවයකින් හොයලා බලනවා. මේ ක්‍රියාවලිය ඇත්තටම විශ්වාසදායක වෙන්නේ ඒක ලොකු හේතුවක්. ලේ දෙන්න තියෙන නීති රීති ටිකක් දැඩි වුණත් ඒවා තියෙන්නේ අපේම ආරක්ෂාවට. උදාහරණයක් විදිහට උස්සට සරිලන බරක් නැත්නම් ළඟදී උණක් හරි ලෙඩක් හරි හැදිලා තිබුණොත් එහෙමත් නැත්නම් යම්කිසි අවදානම් රෝග තත්ත්වයකට මුහුණ දීලා තියෙනවනම් తాවකාලිකව හරි ස්ථිරව හරි ලේ දෙන එකෙන් වැළකෙන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොම කරන්නේ ලේ දෙන සහ ලබන දෙගොල්ලන්ගේම යහපත වෙනුවෙන් කියන එක අපි මතක තියාගන්න ඕනේ. හතරවන කොටස හෘදයේ නිරෝගීභාවය පවත්වා ගැනීම. අනුන්ට ලේ ටිකක් දෙන්න නම් මුලින්ම අපේ ඇඟ නිරෝගීව තියාගන්න එපයි නේද? හදවත කියන්නේ අපේ ඇනේ තියෙන කවදාවත් මහන්සි වෙන්නේ නැති එන්ජින්ම. හැබැයි මේ වටිනා අවයවය ආරක්ෂා කරගන්න ලෙඩ වුණාම බෙහෙත් බොනවට වඩා එදිනෙදා ජීවිතේදී හොඳ පුරුදු ඇති කරගන්න එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ.
මුලින්ම කරන්න ඕනේ දේ තමයි මානසික ආතතිය අඩු කරගෙන නිදහස් මනසකින් ඉන්න එක. ඒ එක්කම නිතිපතා කායික ව්‍යායාම කරන එකයි අපේ උස්සට සරිලෙන බරක්. ඒ කියන්නේ નિયમિત BMI අගයක් පවත්වා ගන්න එකයි අපේ හදවතේ සෞඛ්‍යයට කෙලිම බලපානවා. මේවා අමාරු දේවල් නෙවෙයි. අපේ කැම බීම රටාවත් මේකට හරිම වැදගත්. ලේ නහර අවහිර වෙන්නේ නැතුව තියාගන්න නම් එළවලු සහ පළතුරු වැඩියෙන් කැමට එකතු කරගන්න ඕනේ. ඒ වගේම දෛනිකව ගන්න ලුණු සහ තෙල් ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන ගමන්ම දුම්පානයේ සහ මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන එක නිරෝගී හදවතකට අනිවාර්ය කාරණාවක්. අනිත් වැදගත්ම දේ තමයි රුධිර පීඩනය, දියවැඩියාව වගේ නිදංගත රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒවා හරියට පාලනය කරගන්න එක. විශේෂයෙන්ම පවුලේ කාට හරි රුධිරාබාධ වගේ දේවල් හැදලා තියෙනවා නම් මේ ගැන තවත් වැඩිපුර සැලකිලිමත් වෙන්නම ඕනේ. ඉතින් මේ සංකීර්ණ ඒත් පුදුම සහගත පද්ධතිය ගැන කතා කරාට පස්සේ අපිටම හිතන්න පොඩි දෙයක් ඉතුරු වෙනවා. අපේ හදවත ආරක්ෂා කරගන්න අද ඉඳන්ම වෙනස් කරන්න පුරුවන් පොඩි හරි පුරුද්ද මොකද්ද? ඒ වගේම තව කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න මීළඟට රුධිරය පරිත්‍යාග කරන්නේ කවදාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අද මේ පැහැදිලි කිරීමට සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි.